Hi, good morning යාළුවනේ කොහොමද ඔයාලට? අපිට නම් අද ගොඩක් වහින දවසක්. ඉතින් දැන් වෙලාව 6:00මාරයි. අපේ ඩබල් නම් හැරිලා ඉන්නේ. හැබැයි දෝන් නම් තව චුට්ටක් නිදා ගන්නවා මේ දැන් හැරිලා හිටියට. ඉතින් ඒ නිසා මම මගේ වැඩවලට දැන් යනවා. ඉතින් එයා තාත්තත් එක්ක ඉන්නවනේ. ඉතින් මම අද හිතුවා සමහන් බොනවා කියලා උදේට. මොකද වැස්සක් නිසා බබාට මම ෆීඩ් කරන නිසා අද මම සමහන් බොන්න හිතුවා. ඉතින් ඒකත් බීලා මම මගේ දවස පටන් ගන්න ඕන නිසා වොෂ් එකක් දාගන්න ගියා. මොකද බබා නැගිටින්න කලින් මම අද උදේවරු වැඩ ටික ඉවර කරගන්න ඕනේ. ඉතින් වොෂ් එකක් දාලා එහෙම මම ඉතින් දැන් ලෑස්ති වෙන්නේ මගේ දවස පටන් ගන්න තමයි. ඉතින් මම මුලින්ම කරන්නේ බුදු පහනව තියෙන එක. ඊට පස්සේ මම අහන්න ආසම නරසිංහ ගාථා ටිකක් නම් දාගෙන මම යනවා කිචන් එකට මගේ දවසේ පළවෙනි රාජකාරිය කරන්න. ඉතින් අද නම් මම උදේටයි දවල්ටයි දෙකටම එකට තමයි උයාගන්නේ. මොකද අද දවල්ට එළියට යන්න තියෙනවා. මම ඉතින් රෑ අවශ්‍ය දේවල් කපලා කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. මට උදේට තුල ලේසි නිසා. ඉතින් මම කොහොමද අංගාලා උයාගත්තා. බබා නැගිටින්න කලින් උයාගන්නේ තමයි මගේ එකම ලොකුම දේ. ඉතින් මොකද එයා නැගිටින්න පස්සේ මට උයාගන්න එක හරිම අමාරුයි. එයා ගැන බලන්නයි යන්නයි. ඉතින් වැඩ දෙකක් ඒ නිසා මම එයා නැගිටින්න කලින් උයා ගන්නවා. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි අද දවල්ට එළියට යනවා කියලා. ඉතින් දැන් මම හදන්නේ බබාගේ බොටල්ස් ටික ක්ලීන් කරන්න. මොකද මම එළියට යනවා නම් බබාට ෆීඩ් පම්ප් කරලා තමයි අරන් යන්නේ. ඉතින් ඒක මට ලේසි. මම පාවිච්චි කරන්නම් මැනුවල් පම්ප් එක. හැබැයි ඒක මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මුලදී නම් මට ඒක සෑහෙන අමාරු වුණා. මොකද මම බබාට මාස දෙකේදී වගේ නම් පම්ප් එක යූස් කරා එළියට යනකොට. ඉතින් මට මුලදී ඒක අමාරු වුණා. මොකද වෙලාවක් යනවා ඒකට. ඒ නිසා මම ඒක අමාරු. හැබැයි දැන් නම් ෂේප් මම අනික පම්ප් කරන්න කලින් කොහොමද උණු වතුර ටිකක් එහෙම බීලා තමයි කරන්නේ. ඉතින් මම දැන් ටට්ටක් ගාලා බොටල් ටිකක් ක්ලීන් කරගන්නවා. මොකද ඒක ඉවර කරලා තිබ්බහම ලේසියි. මම ක්ලීන් කරලා ඉවර වෙලා ඉතින් විස බීජ තියෙනවා නම් නැති වෙන්න පොඩ්ඩක් සාමාන්‍යයෙන් වතුර ටික රත් කරලා ඔව තම්බ ගන්නවා. මොකද අපි බ්‍රෙස්ට් එකෙන් ෆීඩ් කරනවා වගේ නෙමෙයි. ඉතින් බොටල් එකෙන් ෆීඩ් කරද්දි ඒවැ ගොඩක් විස බීජ තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට මේ හොදලා ඉවර කරත්යන් පස්සේ බොටල් ටික හොඳට මේ උණු වතුර වලින් තම්බ ගන්නවා. තද රස උණු වතුරක් නෙමෙයි, සාමාන්‍ය ලා රස උණු වතුර වලින් බොටල්ස් ටික මම තම්බ ගන්නවා. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ට. ඉතින් ඊට පස්සේ නම් මම ওই වැඩ ටික ඉවර කරලා යනකොට මට ඇහෙනවා දෝනි නැගිටලයි කියලා. ඊට පස්සේ මම යනවා දෝනි ගාවට. මොකද මෙච්චර වෙලා ආයේ තාත්තත් එක්ක. ඉතින් දැන් තාත්තගේ වැඩ ටික කරගන්න යන නිසා මම එයාත් එක්ක දැන් ඉන්නවා. මම ඉතින් උදේ ආයේ ආසම දෙයක් තමයි දෝනිත් එක්ක හුරතල් කරන්න. මොකද එයා ඉතින් නැගිට ගමම්මනේ. එයා නැගිටකොට එයා කලින් නැගිට්ටා. හැබැයි ඒක එයාගේ සම්පූර්ණයෙන් නැගිට නෙමෙයි. ඒක අර මම ඇඳෙන් බහින නිසා ඒ නිසා එයා නැගිටින්නේ. නැත්නම් ඒක එයා අර නැගිටින වෙලාව නෙවෙයි. ඉතින් දැන් තමයි හරියටම නැගිටින වෙලාව. සාමාන්‍යයෙන් දෝනි 6:00 වගේ මම හැරෙනවා නම් එයා හැරෙනවා. ඒ හැරිලා ඉවරලා ආය 8:00 9 වගේ වෙනකන් නිදා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔහොම කයක ගහ ඉන්න එක තමයි කරන්නේ. ඉතින් කියව ඉන්නවා අපිත් එක්ක. මේ දවස්වල ආයෙත් ඉතින් පෙරලෙනවා හැරෙනවා ඒ දේවල් කරනවා. හැබැයි මේ හැම තිස්සෙම නෙමෙයි, හිටපු ගමන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් දැන් නම් මම පොඩ්ඩක් යාව හරවල කරලා මේවා කරනවා. මේ පේනවනේ ෆෝන් එක දැක්කම හරිම මේ ලොකු දෙයක් වගේ ෆෝන් එක දිහා බලන් ඉන්නවා. මම දන්නේ මම අපි තාම යාට ෆෝන් එකකින් කාටුන් එකක් පෙන්නලා නැහැ. අනිම සින්දුවක්වත් දාලා නැහැ ෆෝන් එකෙන්. ඉතින් එයා ෆෝන් එකට හරිම කැමති මම හිතන්නේ. මේ ඔය ටික තමයි ඉතින් උදේට බබත් එක්ක කරන රාජකාරී ටික. ඊට පස්සේ නම් ඉතින් මේ
මම ලෑස්තියෙන් යාව නාවන්න. හැබැයි මම මේ හිත තමයි මේක මේ නාවල් ලෑස්තුනේ නාවනවද කියලා. මොකද අද ලෑස්ත දවසක්. ඉතින් එළියට යන්නත් තියෙන නිසා දෝනිව නාවනවද කියලා හිතා ගන්න බැරුව තමයි හිටියේ. හැබැයි මම තීරණය කළා නාවන්නේ නැහැ. ඇඟ සෝදවනවා කියලා. මොකද මේ අපි එළියටත් යනවනේ. ඉතින් මම එයාගේ නාවන බඩු ලෑස්ති කරගන්න නිකන් එයා ඔහොම තමයි ඉන්නේ. හරි හොඳ බබෙක් වගේ කීකරු බබෙක් වගේ ඔහොම ඉන්නවා. ඉතින් ඔය මම ඔතන වාඩි කරලා තියන්නේ ආයේ තාත්තා ඉන්න නිසා. නැත්නම් නම් එයා ඉන්නේ කාමරේ කොට් එකේ. තමයි මම නාවන දේවල් ලෑස්ති කරගන්නේ. දැන් ඉතින් තාත්තා ඉන්න නිසා බය නැති නිසා ඔහොම තියලා තියෙනවා. ඔන්න ඉතින් දැන් වොෂ් එකක් දානවා එයාත්. වොෂ් එක නම් 12 වගේ ඉද්දි වොෂ් එක දැම්මා. මොකද සමහර දවස් නම් මම නාවනකොට නම් 3 විතර නාවන වෙලාවල් තියෙනවා. හැබැයි අද නම් මේ කලින්ම ඇඟ හොදව ගන්න තමයි හිතේ. මොකද හයියෙන් වැස්ස නිසා. අනික මම බබාව නාවලි වෙලා පොඩ වෙලාවක් නිදි කරවලා තමයි අපි එළියට යන්නේ. මොකද එතකොට යාර මහන්සි වෙනවා යා අඩුයි. නැත්නම් යා එළියට ගියාම හරියට අඬනවා. මොකද යාර මහන්සි වැඩි. ඒ නිසා අපි ප්ලෑන් කරලා යන ගමනක් නම් අනිවාර්යයෙන් බබාව වොෂ් එකකින් දාලා පොඩි වෙලාවක් නිදි කරලා තියලා තමයි එක්කන් යන්නේ. ඒ අතරතුර ඉතින් අපිට ලෑස්ති වෙන්න පුළුවන් ඒ ගමන යන්න නිදහසේ. නැත්නම් එයා හැරලා ඉද්දි අපිට ලෑස්ති වෙනකොට හරි අමාරුයි ඉතින්. මට උදව් කරනවා අත් දෙක උස්සලා හොදන්න කරන්න උදව් කරනවා. දැන් ඉතින් ලෑස්ති වෙන චුට්ටක් දොයි යන්න. ඔයාලට ඇහෙන්නේ නැති එයත් මම හිතන්නේ මගෙත් එක්ක vlog එක කතා කරනවා ඔයාලත් එක්ක. ඔයාලට ඇහෙනව නේද? ඉතින් මම දැන් හදන්නේ අවශ්‍යට නිදි කරවන්න. වොෂ් එක දාලා ඊට පස්සේ තමයි අපි යන්න හිතන් ඉන්නේ. මම ඔයාලට කලින් කිව්වනේ මම බබාව වොෂ් කරලා පස්සේ ටික වෙලාවක් ටමි ටයිම් දානවා. මොකද එයාගේ නෙක් මසල්ස් එහෙම හයි වෙන්න ඕන නිසා මම එයාට ටමි ටයිම් ටික වෙලාවක් දානවා. ඒ දාලා තමයි මම නිදි කරවන්න ගන්න එයාව. මේ වෙලාවෙ නම් එළිය හොඳටම වහිනවා. අපි එළියට යන්න හිතුවට ලොකු වැස්සක් තියෙනත් අපි අත්‍යවශ්‍ය වැඩ වගේකට යන්නම ඕනේ ඉතින්. දැන් ඉතින් අපි එළියට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඊට සීතල දවසන් ඉතින් මං හිතුවා සීතල වෙන්නේ නැති වෙන බබට අඳන් යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඉතින් යාට ඕක තමයි අපි ඇඳුවේ. දැන් ඉතින් අපි යන්නයි හදන්නේ. අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවද මේ තැන? ගොඩක් අය නම් දන්නවා ඇති. අලුතින් ඕපන් කරපු ඉස්සයිවන් එකට තමයි අපි යන්නේ. මොකද අපිට වෙඩින් එකක් තියෙනවා. ඉතින් ඒකට දෝනිට ඇඳුමක් ගන්න තමයි යන්නේ. තාත්තිත් එක්ක ඉතින් හාපටියා වගේ යනවා. අපේ බබා ඔය වගේ කැප් දාන්නෙම නැති තරම්. හැබැයි මට හරි සතුටුයි. එදා දවසේ එයා ගොඩක් වෙලා කියන්නේ ගෙදර එනකම වගේ ඔක දාගෙන හිටියා. නැත්නම් වෙනදාට ඔය වගේ කැප් එකක් දැම්ම මෙයා හරියට අඬනවා. ඒක ගලවනකම් වගේ අඬනවා. හැබැයි අද නම් දාගෙන හිටියා. මට හරි සතුටුයි ඉතින්. අපි ගියේ කිඩ් සෙක්ෂන් එකට. ඉතින් බබාට ගවුමක් ගන්න සහ එයාට අවශ්‍ය දේවල් ටිකක් ගන්න. ඉතින් මේක හරිම ලස්සන ගවුම් තියෙනවා පොඩි බබාලට. මේ ෆාටි ෆ්‍රොක් එහෙම ලස්සන ඒවා තිබුණා එදා. අපි ගිය දවසේ නම් ඉතින් ඇත්තම ලස්සන දුම් තිබුණා. ඉතින් බබාලගේ සෙල්ලම් බඩුත් ගොඩක් තියෙනවා. ඒවා දැක්කම නම් හරි ආසයි. මෙන්න මේ වගේ ලස්සන ගවුම් තියෙනවා. ඉතින් අපේ බබාට නම් ඒවා තම ලොකුයි. හැබැයි හරිම ලස්සනයි ඇඳුම්. ඉතින් අද ඕක තමයි අපේ දවස. ඉතින් ඔයාලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. එතකන් අපි ඊළඟ වීඩියෝ එක ගේනකම් සතුටින් පරිස්සමින් ඉන්න.